ඉතින් අපි වැවතැන්නට ආවා. ඇවිල්ලි ඉවර වෙලා මෙතන වැව ගාවම අපි කැම්පින් ටෙන්ට් එක ටක් ගාලා ඉවර වෙලා ප්ලග් කරගත්තා. මොකද එහෙම නැති වුණා නම් එහෙම ඔයගොල්ලොත් එක්ක තැන මෙහෙරින් තියෙනවා වොෂ්රූම් එක. මෙහෙරින් තියෙනවා පරණ බංගලාව. මේ පැත්ත view point එක. තව කට්ටිය කැම්පින් කරනවා මේ පැත්තේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා ඉවර වෙලා ටෙන්ට් වල තත්ත්වය. අපි කට්ටිය ඔක්කොම ඉන්නේ 4 දෙනයි. ලීසා බබත් එක්ක 5යි. ඉතින් අපි 4 person ටෙන්ට් දෙකක් ගත්තා. මේක ටෙන්ට් එකක්. මේ ඉන්නේ සකිලයි අපි. නම් තමයි ටෙන්ට් එක ඇතුළේ තියෙන්නේ. එතකොට මේ ඉන්නවා එයානම් මොනවද ඒක? මේකේ නම නම් දන්නේ නැහැ. එයා ඒකේ සබබක් මෙහෙම ඉන්නවා. මේ අනිත් ටෙන්ට් එක. ඒ ටෙන්ට් එකට රේන් කවර් එක දාගත්ත හදිස්සියේ වෙස්සක් ආවොත් එහෙම කියන මේකෙන් මේකේ ඇතුළ සෙටප් වෙලා තියෙන හැටි. එතකොට මේ ඉන්නවා භාවනා යෝගීව වැඩ වසන පුද්ගලයෙක්. අපිට වැවතැන්නේදී හම්බුනේ සීල බැඳීම් අතහැරලා වැවතැන්නට ඇවිල්ලා භාවනා යෝගීව වැඩ සිටීමටයි මෙතුමාගේ දර්ශනය වෙලා තියෙන්නේ. දැන් මේ විදිහට ගොඩක් භාවනා කරලා තියෙනවා කියලා කතා කරද්දී අපිට දැනගන්න ලැබෙ හම්බුණා. මේ පැත්තට ලස්සන කැලයක් තියෙනවා. එතකොට මේ ඉන්නවා සුමිත් ඉන්නවා. දැන් මේ වෙද්දි ටේබල් එක සෙට් කරන ගමන් ඉන්නවා. කොහොමද තමයි අපි වැඩ කටයුතු යෙදෙන්නේ. තව එහෙම වැඩ පොඩ්ඩක් අද දිනුවරින් පරක් වුණා. මොකද ඊයේ රිදීගම් පැත්තට ගිහිල්ලා ආපු හින්දා ගොඩක් පරක් වුණා. උලඟත් ඇත්තටම තද දවසක් තියෙන්නේ. ඉදිරියට අපි දෙන්නම් අප්ඩේට් ටිකක්. අපි ඉස්සෙල්ලා වල මේ ටික ඔක්කොම සූදානම් කරගෙන ඉන්නවානේ. ඒ ටික කරගෙන අපි කොහොමද මෙහි එක්ස්පීරියන්ස් එක ගන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ. එතකොට මේ ඉන්නේ බේබි ලීසා. ආරගෙනවා වල්ලනවා. කවුද ඉන්නේ? ඕ ඩොගි. ඕකේ. එහෙනම් දැනට හැමෝටම බයි. Gas leak kan me? Oh, ada karing? Hari ini. Set. Adu kera. Tahu adu kera. Iting warna api teka bonna කියලා ඉතින් සූදානම් වෙන්නේ. වතුර එක නරත් වෙන්න. තියාගත්තා. එතකොට මේ කට්ටිය ඔක්කොටම තේ තිබහ වෙලා ඉන්නේ දැන්. බාබකියු අයියා. ඔයාලට බාබකියු දාගන්න ඕන නම් මෙයාට කියන්න. මේ තමයි ඇවිල්ලා බාබකියු ෂෙෆ් මිස්ටර් චානක සකිල. Former Grand Canyon. Hi guys. Only din දැන් අපි house වෙලා තියෙන්නේ. ඒ දෙන්න නම් සෙල්ලම් කරනවා. එතකොට කොහොම තමයි අපි කෑම හදන්න arrangement එක ඇවිල්ලා තියෙන්නේ. ඉන්නවා සුමිත් ඉන්නවා
බොහොම කාර්ය බහුල වෙලා ඒ වගේම අපේ සකිලයියත් ඉන්නවා බොහොම ලස්සනට තුරු වදුලකට වෙලා මේ විදිහට තමයි ඉතින් ගෙනාපු අඩුම කුඩුම ටික අමුරගෙන තියෙන්නේ. ඔය එක ටෙන්ට් එකක් ඇතුළ මේක නම් තාම මොකුත් කරේ නැහැ හම්බෙම වෙනවා. හෙලෝ කොහමද? ඉතින් ඔයාලට දැන් වෙලාව හවස 6ට කිට්ටුයි. ඉතින් අපි පොඩ රෙදි වෙනවා අපේ නයිට් එකට අවශ්‍ය දේවල් කරන්න. ඔන්න වයිෆ් දර එකතු කරනවා. අපේ යාළුවෝ දෙන්නත් ගියා දර අරන් එන්න තව ටිකක්. ඉතින් අපි ඉස්සර කාලේ ගෙවල් වල නැති වුන් බැරිම වල නමක් වුණ ලන්තෑරුම ගෙනාවා. ඒක ඇත්තටම අපි හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා දැන් තියෙන විදිහට. කොහොම තමයි arrangement එක යන්නේ. දැන් ලීසා මෙතන ඉන්නවා. එයා නම් සෙල්ලම් කරනවා. හායි. මේ හරි ගහකට වගේ එල්ලනවා. මොකද මේ දවස්වල ගොඩාක් හුළඟ වැඩි වෙව තැන්නට. ඉතින් ඒක නිසායි අපි තීරණය කරේ මේ ගස් වලට මුවා වෙලා අපේ ටෙන්ට්ස් දෙක දාගන්න කියලා. නැත්නම් අද වැව තැන්නේ ගොඩාක් මේ නිදහස් දවසක්. මොකද කට්ටිය එතරම් ඇති තරම් අද රෑ මේ වෙනකොට ඉන්නේ අපි සහ තව පවුල් එක පවුලක් ඉන්නවා. ඊට අමතරව තව බයික් වලින් ආපු 4 දෙනෙක් ඉන්නවා. එච්චරයි අද එවතන කැම්පින් ඉන්නේ. ඉතින් ඇත්තටම නිදහස් අපිට ඕන තරම් ඉඳ තිබුණා. මේ හැම තැනකම මේ ලොකු view එකේ කැම්පින් කරන්න. නමුත් අපිට ගැටලුව තියෙන්නේ හුළඟ වැඩි. ඉතින් අපි අවදානමක් ගන්න අවශ්‍ය නැති නිසා අපි හිතුවා මේ විදිහට අපේ කඳවුරු රාත්‍රිය ගෙවා ගන්නවා කියලා. ඉතින් ඊට අමතරව ඔයාලට තව කියන්න තියෙනවා නම් ඇත්තටම මේක අපේ පළවෙනි කැම්පින් නයිට් එක. මොකද මේ අත්දැකීම අපිට ගන්න මීට කලින් හම් වෙලා නැහැ. මොකද අපි ගොඩාක් ෆැමිලි විදියට යන නිසා හොටෙල්ස් රූම් වල තමයි අපේ සියලු රාත්‍රින් ගෙවා දෙමුවේ ඇවිදින ගමන් වලදී. ඉතින් මේක තමයි අපේ පළවෙනි කැම්පින් රාත්‍රිය වෙන්නේ සහ පළවෙනි කැම්පින් අත්දැකීම. ඉතින් ඒකට වැවතෙන්න තෝරගත්තේ ඇත්තටම ඒක හොඳයි කියලා අපි හිතුවා. ඔන්න දැන් අපේ යාළුවෝ දෙන්න අරන් යනවා. ලොකු කොටයක් හම්බ වෙලා ඒක අරන් යනවා. ඇත්තටම එයාලා ගොඩක් මහන්සි වෙලා ලොකු කොටයක් අරන් ඇවිල්ලා තියෙනවා හොයාගෙන. මම හිතනවා අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මේක අපිට කපා ගන්න පුළුවන් කියාවක් නැහැ. මොකද අපි ඒකට අවශ්‍ය උපකරණ මොකුත් අරන් ආවේ නැහැ. නමුත් අපි හිතනවා මේක අපිට මැනේජ් කරගන්න පුළුවන් රැට. මේ වෙනකොට ගොඩක් ලොකු සීතලක් තියෙනවා මේ කතා කරන වෙලාවෙත්. ගොඩක් සීතලයි. ඉතින් බලමු try කරමු. ඉතින් අපි එක්ස්පීරියන්ස් කරන ගම ඔයාලට පුළුවන් වෙලාවට පුළුවන් තැන් ටික රැගෙන ඉන්නයි බලාපොරොත්තු වෙන්නේ. තව දෙයක් තියෙනවා.
මේ වෙලාවේ අහස ඔයාලට පේනවා නම් ඇත්තටම හරි ලස්සන දර්ශනයක් තියෙනවා. මට DSLR එකට ගන්න පුළුවන් වුණොත් ෆොටෝ එකක් මේකත් වීඩියෝ එක ඇතුළේදී හිතුවට වැඩිය ගොඩාක් දවස් හිතුණා. ප්‍රධානම හේතුව තදබදයෙන් තොරව අපේ රාත්‍රිය ගෙවා ගන්න පුළුවන් විදිහට සෑම දෙයක්ම සූදානම් වෙලා ඉන්නවා. මේ අතන සුරතල් සත්තු මොකක්ද දන්නේ ඇවිල්ලාද නැහනේ. මොකද ඇත්තටම මේ වටේම ඉන්නවා සුරතල් සත්තු. අපි ඉතින් කැම දෙන්න දීලා පුරුදු වුණ නිසා එයාලා ළඟටම ඇවිල්ලා කෑම බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් කෑම ටික පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඒ තියෙනවා. අපි මෙතන මේක කණුවක් පොළොවේ හිටවන්න තමයි මේ වෙනකොට සැලැස්ම හදාගෙන ඉන්නේ. නමුත් අපිට ගැටලුවක් තියෙනවා. මෙතන පොඩ්ඩක් බිම සකස් කරගන්න සුදුසු උපකරණයක් නැහැ. මාත් මේ වැඩේට උදව් වෙන්න ඕනේ. ඒ දේ කරලා ඉවර වෙලා රාත්‍රියේදී බලමු පුළුවන් විදිහට වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න. ඉතින් හැම දිනකටම දැනට බයි කියලා කියනවා. ඔන්න අපේ බොන්ෆයර් එක විවෘත කරා අපේ සකිල අයියා විසින්. මේ පැත්තට පුතේ සකිල අයියා මේ පැත්තට එනවෝ. ලේස බබත් ඉන්නවා, සුමිතුත් ඉන්නවා කරුවලේම. මේ වීඩියෝ එකේදීම ඔයාලට වැදගත් දෙයක් සඳහන් කරන්න. තව මාස 6ක් ඇතුළත වෙබතැන්නට එන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් රිසර්වේෂන් කරලා විතරයි. ඔන්ලයින් රිසර්වේෂන් කරලා විතරක් එන්න හේතුව තමයි ගොඩාක් කපල්ස් ඇවිල්ලා ඉවර වෙලා වැදගත් විදියට කැම්පින් එක්ස්පීරියන්ස් කරන්න එන කාටවත් ඉන්න බැරි වෙනවා. මොකද ඒ කට්ටිය ඇවිල්ලා සමාහට්ටල අසෝබන විදියට හැසිරුණාම අනිත් හැමෝටම මේක ලොකු බාධාවක් වෙනවා. ෆැමිලිස් වලට කොහොමදත් එන්න බෑ තමන්ගේ ළමයි ළඟටිත් එකතු කරගෙන. ඉතින් ඒකින්ද තව මාස 6ක් ඇතුලේ අනිවාර්යයෙන්ම කපල්ස් තහනම් වෙනවා. සහ ඔන්ලයින් රිසර්වේෂන් වලින් ඔන්ලයින් පේ කරලා විතරයි මේකට අප්‍රූවල් ගන්න පුළුවන්. ඒ වගේම ලෝකල්ස්ලට කැම්පින් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. එයාලට උදේ ඇවිල්ලා හවස යන්න පර්මිෂන් හම්බ වෙන්නේ. එයා අපි කියන්නේ ලෝකල් අපි වැවතෙන්නට එනවන අනිවාර්යයෙන්ම කැම්පින් එකක් ඉන්න බලාගෙනම එන්න වෙනවා. අප්‍රූවල් දෙන්න ඒ විදිහට විතරයි. සාධාරණ හේතුවක් උඩ කැම්පින් කැන්සල් කරලා යන්න විතරක් ඒකට පර්මිෂන් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදීම ඒ පණිවිඩය දුන්නේ. මොකද මේ වෙලාවේදී මේක බාරකරු විදියට ඉන්න රමේෂ් එයා තමයි ටිකටින් වලටත් ඉන්නේ. ඉතින් මේ වෙනකන් පොඩි කතාවක් කතා කරගෙන හිටියා. එයිම කතාවේදී එයා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න කිව්වා ඒකේ වගකීම එයාත් ගන්නවා කියලා. තව මාස 6ක් ඇතුළතදී මෙතන ලොකු වෙනස්කම් රාශියක් වෙනවා කියලා කිව්වා. ඒ වෙනස්කමේදී සමාහට් පිළිවෙලට කීපයක් අමතරව ඉදි වෙනවලු. සහ ඊට අමතරව මේ තියෙන සමාහටුත් ඔක්කොම අලුතෙන් රිනිව් වෙනවලු. ඉතින් ඒ වගේ වෙනස්කම් ටිකක් මෙතන වෙනවා. අලුත් වැඩියක් කරනවා සහ කබානාස් ටිකක් ඉදි වෙනවා. එතකොට අපි මේ ඉන්න තැනත් අරල මේ ටෝච් එළිය පේන හරියේ තව අලුතෙන් සමාහට් දෙකක් ඉදි වෙනවලු. සහ එතකොට තව මේකෙදි තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි මේ ඉන්න හරියේ කැම්පින් කරන්න වෙන්නේ නැහැ.
ඒ මාස 6 ඇතුළත මේ වැව ආසන්න ප්‍රදේශයේදී පුළුවන් ඉඳලා බලලා රස විඳලා නැවත උඩට යන්න විතරයි. ඉතින් ගොඩක් ස්තුතියි. පෙපස් ඕනේ නේ. පෙප තියෙනවා. චරඩි. ඕනේ. මේ පෙප එකේ තමයි අමුතු රසක් තියෙන්නේ. පෙප ටිකක් කලින් පෙප්ප සාමාන්‍යයෙන් සීසන් එකට තියෙන්න ඕන සාමාන්‍ය පැයක් විතර. හරිනා. අන්න ඉතින් අපි අපේ ටෙන්ට් එක ඇතුළට ඇවිල්ලා ඉන්නවා. තමයි අපි ඉන්නේ. සබබා නම් හොඳට නිදි. ඉතින් එහෙනම් good night. ඊට උදේට හමු වෙමු. good morning. දැන් තමයි දෙහරුනේ ඉතින් ඊයේ නිදා ගන්නකොට ආන්දර කවිතර වුණා. දැන් තමයි අපි වෙන්නේ බයාරුගෙන ගාමේදී මේ තමයි ඉතින් වැවතෙන් තැරලා උදෙන්ම good morning. ලොකු හුළඟක් තිබුණා. ඉතින් ඇත්තටම හරි වටින තීරණයක් වුණා අපි මෙතෙන්ට කැම්පින් ටෙන්ට්ස් දෙක දාපු එක. එහෙම නැති වුණා නම් මං හිතන්නේ අපිට බැරි වෙනවා උඩ ඉන්න. මොකද හිටගෙන ඉන්න බැරි තරමට හුළඟක් කියන්න ඕනේ කැම්පින් යනවනම් මේ ලන්තෑරුමක් ගන්න. ඒක ඇත්තටම ආරක්ෂිතයි. ඒ වගේම තමයි මේ ඒක ලීටර් කාලක් විතර වගේ දාපුවාම දවස් කියන්නේ රැයක් කෙලි වෙනකම් ඔන් කරලා තියන්න පුළුවන්. හැබැයි ආරක්ෂිතව ක්‍රමයකට මේක ගොඩක් වටිනවා රෑ එළියට. මොකද රීචාර්ජබල් ලයිට්ස් කොච්චර තිබුණත් ඒවා රැයක් එළි වෙනකම් පත්තු කරලා තියන්න ප්‍රායෝගික නෑ. ඒ අතින් බලනකොට ඇත්තටම ලන්තෑරුම හොඳ තීරණයක්. කඳවුරු රාත්‍රියකට අපි යමු වැව පැත්තට. වැව පැත්ත කොහොමද කියලා බලන්න.
ඇත්තෙම හරි ලස්සන දර්ශනයක් උදේම වැව ගාව තියෙනවා. වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් හරි අපූර්ව සුන්දරත්වයක් සහ ලස්සනක් තියෙනවා. වැවතැන්න කැම්පින් එකේදී විශේෂයෙන්ම කියන්න ඕනේ වැවට බැසීම හෝ නෑම සපුරා තහනම් වැවතැන්න කැම්පින් ටිකට් එකක් අරගෙන හිටියත් ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද ගමේ මිනිස්සු දෙන්නෙක් මේ වතුරේ ගිලිලා ඇති වෙලා තියෙනවලු. සහ සංචාරකයෝ කීප දෙනෙකුටත් යම් යම් අකරතැබ්බවල් වෙලා තිබ්බ නිසා ඒක ඒ දවස්වලම තහනම් කරලා තියෙනවා. ඉතින් කොහොම තමයි අපේ ගමන ඇත්තමයි පළවෙනි ගමන සුන්දර අත්දැකීමක්. හරි අපූර්ව වින්දනයක් අපි ලැබුවා. තාම මූණ හොදලත් නැතුව ඉන්නේ. ලස්සන ඉර පායගෙන එනවා මේ පැත්තේ. හරි ලස්සනයි මේ අත්දැකීම. මේ පැත්තෙන් බලපුවාම එන්න මේ හරිය අපේ ටෙන්ට්ස් දෙක තියෙනවා. අන්න අපේ යාළුවෝ දෙන්නත් මේ වෙද්දී හැරලා ඉන්නවා. good morning. morning. යාළුවා නම් තාම ගිහින් ඉතින් කොහොමද නිදි පැදුරු ඉඳලම දෙන්න අපිට රාත්‍රී කැම්පින් අත්දැකීම පිළිබඳව බින්දක් සුපිරි. බොහොම ස්තුතියි.
ගිහිල්ලා